මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වා. එහෙම කිව්වේ ඇය. ශ්‍රී ලංකා රූ රචන තරගයට සහභාගී වූ අෆ්රෝස් අමීන් වන තරඟකාරිනිය අනුදි ගුණසේකරට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කරලා තියෙනවා. උපුටා ගැනීම. අනුති ජාතිවාදියෙක්. තරගයේදී ඇය මට දෙමළ භාෂාවෙන් කතා නොකරන ලෙස ඉල්ලා සිටියා. තරඟකරුවන් අතර කිසිදු කරුණාවක් නොදැක්වූ එකම පුද්ගලයා ඇයයි. එසේම ඇගේ අදහස් බොහෝ විට ගැටලුකාරී යනුවෙන් අෆ්රෝස් පවසලා තියෙනවා. එංගලන්ත රූ රචන තරගයටද සහභාගී වූ අෆ්රෝස් අමින්ගේ මෙම චෝදනා ශ්‍රී ලංකා රූ රචන තරගයේ සුහදත්වය හා ජාතික එකමුතුකම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කරනවා. මෙම චෝදනා අනුදි ගුණසේකරට එල්ල වූ පළමු ජාතිවාදී චෝදනාව නොවේ. 2019 වසරේදී ඇය සහ ඇගේ පෙම්වතා ට්විටර්හි ජාතිවාදී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර එම ගිණුම් දැන් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා. අෆ්රෝස්ගේ චෝදනා සත්‍ය නම් මෙවැනි පුද්ගලයෙකු රූ රචන තරගයක ජයග්‍රාහකයෙකු ලෙස සුදුසුද යන්න බරපතල ප්‍රශ්නයකි. ලස්සන යනු බාහිර රූපයට පමණක් සීමා වූවක්ද නැතහොත් එය තුලින් පෙන්눔 කළ යුතු ගුණාංගද ඇතුළත් විය යුතුද? සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනකින් රසිකයන් අනුදි ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි අතර ඇයට සහාය පළ කිරීමට දිවා රෑ උත්සාහ දැරුවා. ඒත් මෙම චෝදනා සත්‍ය නම් එවැනි පුද්ගලයෙකු වෙනුවෙන් මෙතරම් සහයෝගය ලබා දීම ගැටලු සහගත බව නොපෙනේද? අනුදි ගුණසේකර ලෝක රූ රචන තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේද නැතහොත් එක් එක් ජාතියකට පමණක් සීමා වූවාද යන්න ප්‍රශ්නයකි. ජාතිවාදී චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකාවේ සැබෑ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිද? අනුදි ගුණසේකර මෙම චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු අතර මෙම පුවත රූ රචන තරගයේ සහභාගීකම සහ ජනතාවගේ අවධානය ආකර්ෂණය කරමින් ජාතික එකමුතුකම පිළිබඳ බරපතල සාකච්ඡාවක් නිර්මාණය කරලා තියෙනවා කියලා කතා බහට ලක් වෙලා තියෙනවා. මේ එල්ල වෙන චෝදනාව කිසිසේත්ම අනුදි ගුණසේකරට මග හරින්නට බෑ. විශේෂයෙන්ම අනුදි සැබවින්ම කරුණාවන්තකමක් නොදක්වා ඇය ඊටාම කොරිරුවස ඊටාම රෞද්‍ර හැසිරීමක් තරගය තුල පැවැත්වුවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඒ වගේම ඇය කිසිම කරුණාවන්ත බවක් නැති සහයෝගයක් නැති කෙනෙක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඇය පවසන දේවල් ඇයගේ අදහස් ගොඩක් ගැටලුකාරී ප්‍රශ්න මතු කරන දේවල් කියලා තමයි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න අපි හැමදෙනාම අනුදි වෙනුවෙන් පෙළ ගැසුණා, අනුදි වෙනුවෙන් නැගී සිටියා. ඇයට දක්වන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ කුමක් වුණත් සමාජ මාධ්‍යයේ ප්‍රතිචාර දක්වද්දී පවා අනුදී සඳහන් කරා එක් අවස්ථාවකදී ඔයගොල්ලෝ මට hina වෙලා කතා කරන්න කිව්වට එතන hina වෙලා ඉන්න කිව්වට ඒක ඒ විදිහට මුණ දෙන්න පුළුවන් තරගයක් නෙමෙයි. මම අවුරුදු කුමාරි තරගය කරන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ වගේ හරිම ඇග්‍රෙසිව් දේවල් ජනතාවට ප්‍රකාශ කරත් අපි දැක්කා. නමුත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමදෙනාම ඒ වෙලාවේ එකතු වෙලා අනුදි වටා සිටියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවන්න මේ ශ්‍රී ලංකා කියන නාමය ජයග්‍රහණය කරවන්න. නමුත් ඇගේ සමහර ඕවර් කොන්ෆිඩන්ස් දේවල් අපි ගොඩක් දැක්කා. ඒ වගේම තමයි ඇගේ සමහර පිළිතුරු වල ගොඩක් හුදු ආත්මාර්ථකාමී එහෙම නැත්නම් අනිසි විශ්වාසයේ දේවල් ගැබ්බලා තිබ්බා කියන දේ සඳහන් කරන්නට ඕනේ. ඒ නිසාම මේ වෙද්දී ඒ පිළිබඳව කතිකාවත් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ කියන විදිහටම ඇගේ රූපරාජනීය ශ්‍රී ලාංකික තරඟාවලියේදී අය මේ විදිහට හරිම අකාරුණික වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අනිකුත් ජාතීන් වල සිටින තරඟකාරිනියන්ට විශේෂයෙන්ම මේ සඳහන් කරන අෆ්රෝස් අමීන් කියන තරඟකාරිනිය මේක ප්‍රකාශ කරලා හෙලා දකින්නවා. ඇය කිසිසේත්ම කරුණාවක් නොදක්වූ එකම තරඟකාරිනිය ඇය කියලා සඳහන් කරනවා. ඇගේ සමහර අදහස් දැක්වීම් වලදී ඇයට ආදරය කරන, ඇය වෙනුවෙන් පෙනී සිටින, ඇයට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ට පවා ඇය හරිම උඩගු විදිහට කතා කරපු අවස්ථාවක් විදිහට අපිට දකින්නට පුළුවන් ලෝක රූ රචන තරඟාවලියේදී. ඇය කිව්වා මම මේ ඇවිල්ලා ඉන්නේ අවුරුදු කුමාරී තරඟයකට නෙමෙයි කියලා ඔය කවුරුත් දැනගන්න ඕන වගේ දෙයක්. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් සැබෑ රූප රාජිනියක් කතා නොකළ යුතු දේවල්. ඉතින් අනුදිට ඒ විදිහට ගත්තොත් එහෙම ලෝක රූ රචන කිරුණ දිනාගත්ත තායිලන්ත රූ රචන ඕපල් සුචාතාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නට ඇයට තියෙනවා. ඕපල් සැබවින්ම අනුදිට වඩා බෙහෙවින්ම රූසපුවෙන් අගතැන්පත්. ඒ වගේම ඇගේ කතා විලාශය, ඇගේ හැකියාව, ඇගේ ඇඳුම් පැළඳුම්, ඇගේ වෝක් එක, ඇය සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය, ඒ සියල්ලම අනුදිට වඩා සැබවින්ම අද්විතීයයි කියන්නට අපි පැකිලෙන්නට හොඳ නැහැ. ඉතින් අපි සංසන්දනාත්මකව චුට්ටක් හැරිලා බැලුවොත් එහෙම සැබෑ කුමාරිකාවකගේ, සැබෑ ලෝක රචනකගේ සියලුම අංගවලින් හෙබිතැනැත්තියට තමයි සැබෑ කුණ ලැබුණේ. අනුදී ඒ අතින් ගත්තොත් එහෙම ඇත්තටම ඇය ඒ
ස්ථානය ලබන්නට සුදුසු නෑ කියන අදහස මේ වෙද්දි ගොඩක් දෙනෙට දැනෙන හැඟෙන දෙයක්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් කියන්නට ඇති. විශේෂයෙන්ම මේ චෝදනාව එල්ල වෙන්නේ ජාත්‍යන්තර තරංකාරිනියකට වඩා ශ්‍රී ලාංකික තරංගකාරිනියක් ගෙන්වීම ඇත්තටම විවේචනය ලක්වීම පිළිබඳව සහ බැලිය යුතු කාරණාවක් වෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන්ට හිතනේ හැම දෙයක් අපේ වීඩියෝ පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. සත්‍යක විශේෂ TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ස්තුතියි.